Hi, welcome back to my YouTube channel. කොහොමද ඉතින් ඔයාලට? හිතන ඔයාලා හැමෝම හොඳින් නැති කියලා. අද වීඩියෝ එක විශේෂ වීඩියෝ එකක්. අද වීඩියෝ එකෙන් මම අරන් ඉන්නේ අපි කොහොමද USA වලට ආවේ කියලා. අදට හරියටම මම USA ඇවිල්ලා අවුරුද්දක් වෙනවා. අද කියන්නේ ඔක්තෝබර් 21 වෙනිදාට තමයි මම USA ඇවිල්ලා අවුරුද්දක් වෙන්නේ. මම ලංකාවෙන් ආවේ ඔක්තෝබර් 19 වෙනිදා. අපිට ලංකාවෙන් ඉඳන් USA වලට පැය 30ක් විතර ෆ්ලයි කරන්න ඕන. ඒක හින්දා මෙහෙට එනකොට 21 වෙනිදා වුණා. මම මේ වීඩියෝ එකෙන් අරන් ඉන්නම් කොහොමද මායි හස්බන්ඩ්ුයි USA වලට ආවේ කියලා. එහෙනම් වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා. ඉස්සෙල්ලාම මම කියන්නම් මං කොහොමද ආවේ කියලා. මම ආවේ ඩිපෙන්ඩන්ට් වීසා වලින්. හස්බන්ඩ්ට ඔෆර් එකක් හම්බුණා මාස්ටර්ස් වලට මෙහි යුනිවර්සිටි එකකට. ඒක හින්දා එයා ස්ටුඩන්ට් වීසා ආවේ. අපේ කතාව මමයි හස්බන්ඩ්ුයි වීසා ඉන්ටර්විව් ගියේ එකට නෙවෙයි. අපි දෙන්න වෙන වෙනම වෙලාවල් දෙකකදී තමයි වීසා ඉන්ටර්විව් ගියේ. මොකද හස්බන්ඩ්ට ඔෆර් එක හම්බෙනකොට එයා හිටියේ ජපානේ. ඉතින් එයා ඉන්ටර්විව් වලට ගියේ ජපානේ තියෙන USA එම්බසි එකට. ඉතින් එයා ටෝකියෝ එම්බසි එකේ ටෝකියෝ වල තියෙන USA එම්බසි එකේ තමයි ඉන්ටර්විව් ගියේ. එතකොට එයාට එහෙන් වීසා ග්‍රාන්ට් වුණා. ඊට පස්සේ එයා ලංකාවට ආවා මැරි කරන්න. ඊට පස්සේ මැරි කරලා තමයි මම ගියේ ලංකාවේ තියෙන USA එම්බසි එකට කොළඹ තියෙන. ඒකට ගිහිල්ලා තමයි මට වීසා ඉන්ටර්විව් තිබුණේ. මට වීසා හම්බුනේ. ඔයාලට පුළුවන් විදි දෙකකට වීසා ඉන්ටර්විව් යන්න. ඔයාලා මැරි කරලා නම් ඉන්නේ ඔෆර් ලෙටර් එක හම්බෙනකොටත් ඔයාලට පුළුවන් හස්බන්ඩ් වයිෆ් දෙන්නටම එකට වීසා ඇප්ලයි කරලා එතකොට එකටම ඉන්ටර්විව් යන්න. එතකොට එකම වෙලාවෙ තමයි ඉන්ටර්විව් එක තියෙන්නේ. ඒ කියන්නේ වීසා ඔෆිසර් දෙන්නම එකට ඉන්ටර්විව් කරනවා. එහෙම යන අයත් ඉන්නවා. මගේ කේස් එකේදී උනේ අපි එතකොට මැරි කරලා හිටියේ නැහැ. ඒකත් එකක්. අනිත් එක තමයි හස්බන්ඩ් හිටියේ එතකොට ජපානේ. ඒකින්ද එයා එහෙන් වීසා දැම්මා. මම මෙහෙන් ඇප්ලයි කරා ලංකාවෙන්. ඉතින් එහෙම තමයි අපි USA වලට ආවේ. හස්බන්ඩ් USA ආවේ අගෝස්තු මාසේ. හස්බන්ඩ් මෙහෙ ඇවිල්ලා මෙහෙත් තිබුණා අපිට ඩොකියුමන්ටේෂන් ටිකක් කරගන්න. මේ මොකද ඩිපෙන්ඩන්ට් වීසා දාන කලින් මෙහෙ USA වල යුනිවර්සිටි එක through අපිට ඩොකියුමන්ට් වගේක් තියෙනවා හදාගන්න. ඩිපෙන්ඩන්ට් වීසා එනවා නම් අපිට අනිත් ගොඩක් වීසා වල වගේ ෂෝ මනි පෙන්නන්න ඕන. හැබැයි හස්බන්ඩ් TA පොසිෂන් එකක් හම්බෙලා තිබුණ නිසා TA කියන්නේ ටීචින් ඇසිස්ටන්ට්. නැත්තම් TA හරි RA හරි අපිට ස්ටුඩන්ට්ලා ගන්න පුළුවන් වුණොත් මෙහේ තියෙන එක්ස්පෙන්සස් ගොඩක් කවර් කරගන්න පුළුවන් ලිවිං එක්ස්පෙන්සස්. එතකොට අපිට ෂෝ මනි පෙන්වන්න තියෙන amount එකත් ටිකක් අඩු වෙනවා. ඉතින් මට ලක්ෂ 22ක් වගේ පෙන්වන්න උනා රුපියල් වලින්. මගේ account එකට දාලා අපි bank details පෙන්වන්න ඕන මෙහේ යුනිවර්සිටි එකට. ඊට පස්සේ මෙහේ යුනිවර්සිටි එකෙන් ඩොකියුමන්ට් එකක් දෙනවා I-20 කියලා. ඩිපෙන්ඩන්ට වෙනම I-20 එකක් තියෙනවා. ස්ටුඩන්ට වෙනම I-20 එකක් තියෙනවා. එතකොට ඒ I-20 එක අපේ ළඟ තිබුණොත් තමයි අපිට වීසා ඇප්ලයි කරන්න DS 160 කියන ෆෝම් එක ෆිල් කරන්න පුළුවන්. ඊට පස්සේ මම ඒ ඩොකියුමන්ට් එක ෆිල් කරලා සති දෙකකින් වගේ මට ඉන්ටර්විව් ආවා. මම ඉන්ටර්විව් ගියේ මට මතක විදියට ජූලි මාසේ අන්තිම වගේ. ඊට පස්සේ වීසා මම වීසා ඉන්ටර්විව් යන දවස්වල නම් එදාම වීසා
ඩිසිෂන් එක දෙනවා. මන් දන්නේ නැහැ දැන් ලංකාවේ කොහොමද වීසා ඉන්ටර්වියු ඩිසිෂන් එක ඒ වෙලාවෙම දෙනවද නැද්ද කියලා. මං යන දවස්වල නම් ඒ වෙලෙම වීසා ඔෆිසර් කියනවා අපිට වීසා අප්රූව්ඩ්ද නැද්ද කියලා. කොහොම හරි හස්බන්ඩ් අගෝස්තු වල ඇවිල්ලා මම ජූලි වල වීසා ඉන්ටර්වියු ගියා. ඊට පස්සේ ඔක්තෝබර් 21 තමයි මම මෙහාට ආවේ. මගේ ෆ්ලයිට් එක තිබුණේ ඔක්තෝබර් 20 උදේ පාන්දර වගේ 3ට වගේ. මම ඉතින් අපිට ගෙදර ඉඳලා එයාපෝට් එකට ටිකක් දුරයි. ඒක නිසා 19 රෑ තමයි අපි ගෙදරින් පිටත් වුණේ. මම ඊට පස්සේ 21 මෙහාට ආවා. ඕක තමයි අපි කොහොමද USA ආව කියන ජර්නි එක. ඔයාලට තා වැඩි විස්තර දැනගන්න ඕන නම් කමෙන්ට් එකක් දාන්න පල්ලෙහායින් වීඩියෝ එකේ. දැනට මං මෙහි ඇවිල්ලා අවුරුද්දක් වෙන එක ගැන එක්ස්පීරියන්ස් එක කියනවා නම් හොඳයි. වින්ටර් කාලේට පොඩ්ඩක් සීතලයි මෙහි. හැබැයි එච්චරම සීතල නෑ. අපි ඉන්නේ ටෙක්සාස් හින්දා. හිම වැටෙන්නෙත් නෑ මේ පැත්තට. මෙහි පරිසරය ගැන කියනවා නම් ගොඩක් ලංකාවේ වගේ පරිසරයක් තියෙන්නේ. මොකද එච්චර සීත කාලයක් නැති නිසා ගස් එහෙම වුණත් ලංකාවේ වගේ ගස් තියෙනවා ගොඩක්. ඉතින් ලස්සනයි පරිසරයත්. ඒවා තමයි මගේ අවුරුද්දක USA වල අත්දැකීම. එහෙනම් ඔයාලා හැමෝටම ස්තුතියි මාත් එක්ක මේ වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා හිටියට. එහෙනම් අලුත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහින් එන්නම්. සුබ දවසක්.